සුබ උදෑසනක්. ඔබ මේ එක්ක සිටින්නේ සුසර මාධ්‍යකගේ විසින් ගෙනෙන සුභාසර උදෑසන පුවත් විකාශය සමගයි. පුවත් සංස්කරණය ලිතුල දිනේන පුවත් සමගින් ඔබ හමුවන මම උදම්සා සතර සිංහාරච්චි. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. මීගමු අධ්‍යාපන කලාපයෙන් සුභාරතී නැරපීමට විදුහල්පතිවරුන් 100ක්. 2027 වර්ෂයේ උසස් පෙළ සිසුන් පාසලට පිළිගැනීම පසුගියදා 93 වන ශ්‍රීමත් ජෝන් ටාබට් මල්ල ක්‍රීඩා තරගාවලියෙන් අප විද්‍යාලයට විශිෂ්ට ජයක්. 6 සිට 13 ශ්‍රේණි සඳහා තොරතුරු තාක්ෂණ තරඟ මේ මාස තුලදී. ප්‍රාථමික සිසුන් සඳහා ජාතික රූප වාහිනියෙන් හඬ කැවීම් වැඩමුළුවක්. දැන් පුවත් සවිස්තරාත්මකව මීගමු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් ඇතුළු විදුහල්පතිවරුන් 100ක් පසුගිය 10 වනදා අප විද්‍යාලයේ නිරීක්ෂණයට හා අධ්‍යයන චාරිකාවකට සහභාගී විය. එහිදී ඔවුන් අප විද්‍යාලය පිළිබඳව ඉතාමත් ප්‍රසාද මුඛයෙන් අදහස් පළ කෙරිණි. දෙදහස් 27 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් පාසල වෙත පිළිගැනීමේ උත්සවය පසුගිය 11 වනදා විද්‍යාලීය රංගශාලාවේදී පැවැත්විණි. ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. එහිදී වයස අවුරුදු 20න් පහළ බාලක තරග ඇවිදීමේ සවුවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට අප විද්‍යාලයේ සසිඳු මල්ෂාන් සිසුවා සමත් විය. සිට 13 ශ්‍රේණි සඳහා පවත්වන තොරතුරු තාක්ෂණ කලාප මට්ටමේ තරඟාවලිය මෙම මාස තුල ක්‍රියාත්මක වේ. ඒ සඳහා අප විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගී වන අතර පසුගිය 10 වනදා 6-7 ශ්‍රේණි සඳහා තරඟ පැවැත්විණි. 2025 වර්ෂයේ සැප්තැම්බර් මාස 17 වන දින බොරැල්ල ඩී.එස්. සේනානායක විද්‍යාලයේත් කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයේත් සහ අප විද්‍යාලීය ප්‍රාථමික සිසුන් සඳහා ජාතික රූප වාහිනියේ හඬ කැවීම් අංශය මගින් වැඩමුළුවක් සංවිධානය කර තිබිණි. ඩී.එස්. සේනානායක විද්‍යාලය ඒ සඳහා අනුග්‍රාහකත්වයේ දක්වා තිබුණු අතර මෙය ජාතික රූප වාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානී වජිරා විතානගේ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂක ඉන්දික මාරසිංහ සහ අනෝමා වීරසේකර යන මහත්ම මහත්මින්ද මේ සඳහා සහභාගී විය. අද දිනට නියමිත පුවත් මින් සමාප්තයි. ඔබ සැමට සුබ දවසක්.